සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ස්කයි සිනමා YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ ඔයාලා කැමතිම විදිහේ අභිරහස් දාමඝාතන සුපිරිම ක්‍රයිම් මූවි එකක්. ඉතින් 2017 දී නිකුත් වුණු මේ මූවි එක මේ වෙනකොට IMDb අගය 7.3ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි කතාව පැත්තට ආවොතින් අමායා කියන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක්. ඒ වගේම අමායා කියන්නේ ඕනම කේස් එකක් ඉක්මනින්ම විසඳන්න පුළුවන් දක්ෂ පොලිස් නිලධාරිනියක් විදිහට තමයි දැනටම ඩිපාර්ට්මන්ට් එකේම අමායාගේ නම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කාලය ගෙවිගෙන යද්දි දවසක් අමායට කෝල් එකක් එනවා. ඇලපාරක් ගාව පුංචි දැන් ළමයෙකුගේ ඩෙඩ් බොඩි එකක් තියෙනවා වගේම ඇයව මරලා නිර්වත් කරලා රහස් ප්‍රදේශය ළඟ කේක් කැබල්ලක් තියලා ගිහින් තියෙනවා කියලා. ඉතින් ඔන්න අමායා මෙතනට ඇවිත් බලනවා. ඉතින් කිව්වා වගේම කතාව ඇත්ත. ඒ වගේම තමයි මෙතන තිබිලා තවත් සාක්ෂි ගොඩාක් අමායට හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ ඝාතකයා කවුරු වෙන්නේ නැද්ද? ඒ මේ විදිහට කුඩා දැරියන් ඝාතනය කරලා එයාලව නිර්වත් කරලා ඇලක් අයිනි තියලා මේ විදිහට කේක් කැබලක් රහස් ප්‍රදේශය ළඟ තියලා යන තරම් ඝාතකයා හුරින් වෙන්නේ කොහමද? ඉතින් ඇත්තටම මේ ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් එහෙනම් ආරාධනා කරනවා මම ෆිල්ම් එක අවසානයේ වෙනතෙක්ම රැඳී සිටින්න කියලා. ඒ වගේම තමයි සම්පූර්ණ කතාවට යන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැන්මත් ඔය subscribe කරලම කතාවට යමු කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ගිහින් බලමු ඇත්තටම මේ ඝාතකයා කවුද? ඇයි මේ විදිහට ඝාතන සිදු කරන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි අමායා මේ ඝාතකයා පස්සේ හමාගෙන යද්දී අමායට මොනව වෙයිද? එහෙනම් අපි යමු අද සම්පූර්ණ කතාවට. වටේම මීදුමින් පිරුණු චිත්‍රයක් වගේ ලස්සන වැවක්. වැහි වතුරෙන් නෑවුණු කොළපාට ගස් කොළා. ඒත් එක්කම ගලාගෙන යන පුංචි දොළ පහරක් එක්ක අපේ කතාව පටන් ගන්නවා. ඉතින් මේ ලස්සන වටපිටාව මැදින් ඊළඟට මතුවෙන්නේ ඇඟ කිලිපොලා යන සිද්ධියක්. ඒ තමයි මේ ගලාගෙන යන දොළ පාර මැදින් එකපාරටම සම්පූර්ණයෙන්ම නිර්වත් කරපු ගැහැණු ළමයෙකුගේ ඩෙඩ් බොඩි එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මේ ඩෙඩ් බොඩි එක දිහා තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ ඉන්නේ ගැහැණු ළමයා මරපු මිනිමරුවද? නැත්තම් කැලේ ඉන්න අద్භූත බලවේගයක්ද? ඉතින් අන්න එතන ඒ විදිහට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා ඊළඟට අපිව කතාවේ අරගෙන යන්නේ අපේ කතාවේ මේන් කැරක්ටර් වෙන අමායා සලසාර ළඟට. කොහොම හරි ඉතින් අමායා මේ දවස් වෙනකොට දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. ඉතින් අමායා වොෂ්රූම් එකේ ප්‍රෙග්නන්සි කිට් එකකින් දරුවෙක් පිළිසිඳගෙනද කියලා චෙක් කරලා බලනවා. ඒත් ඉතින් තාම එහෙම වෙලා නැහැ කියලා අමායා දකිනවා. ඒ වගේම අමායා සලසාර කියන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක්. ඉතින් මේ අතරේ අමායාට කෝල් එකක් එනවා මරණ දාපු ගැහැණු ළමයෙකුගේ ඩෙඩ් බොඩි එකක් පොලිසියට හම්බුණා ඉක්මනට එන්න කියලා. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ අමායා ලෑස්ති වෙලා එයාගේ හස්බන්ඩ් ජේම්ස් තනි කරලා අපරාධය වුණු තැනට යන්න පිටත් වෙනවා. කොහොම හරි මේ මිනිමරුම සිද්ධ වුණු තැන මේ වෙනකොටත් පොලිසියෙන් පරීක්ෂණ පටන්ගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අමායාගේ සහායක නිලධාරියා ජෝනත් මේ ගැහැණු ළමයා ගැන විස්තර කියන්න පටන් ගන්නවා. මේ ගැහැණු ළමයා රෑ 11 වෙනකනුත් ගෙදර ආවේ නැති හන්දා එයාගේ දෙමව්පියන් පොලිසියට මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ ගැහැණු ළමයා රෑ 8ට එයාගේ සහෝදරයට මෙසේජ් එකක් දාලා තියෙනවා එයාට බස් එක මග හැරුණා කියලා. ඉතින් පොලිසියට මේත් එක්කම සාක්ෂියක් විදියට මේ ගැහැණු ළමයාගේ සිරප්පු ජෝඩුව හම්බ වෙනවා. ඉතින් මේ සිරප්පු ජෝඩුව එක ළඟට එක පිළිවෙලින් මිනිමරුව මෙතන තියලා ගිහින් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි මෙතනට එන ඔෆිසර් පර්මින් එක්ක අමායා ඩෙඩ් බොඩි එක තියන තැනට යන්න පටන් ගන්නවා. කොහොම හරි මේ ගැහැණු ළමයා බෙල්ලට බැඳපු ලණුවකින් හුස්ම හිර වෙනකන් තද කරලා මරලා තියෙන්නේ කියලා අමායට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ බොඩි එකකින් ටිකක් අමුතු දේවල් ටිකකුත් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි මේ ඩෙඩ් බොඩි එක සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා තියෙනවා වගේම අමුතු දේ තමයි මේ ගැහැණු ළමයාගේ ලිංගික අවයව වැහෙන්න කේක් එකක් තියලා තියෙනවා. ඉතින් මේ කේක් වර්ගය ඒ ගමට විතරක් විශේෂ වුණු කේක් වර්ගයක් කියලා අමායා හඳුනා ගන්නවා. ඉතින් මරණ පරීක්ෂක මේ ගැහැණු ළමයා දූෂණය වෙලා නැති වුණත් මිනිමරුවගේ චාරිත්‍රාක් විදියට මේ ගැහැණු ළමයාගේ යෝනි මාර්ගය කපලා කියලා හොයා ගන්නවා. ඒ වගේම මෙයාට අයිති නැති විදිහේ කොණ්ඩ කෑලි ටිකකුත් මේ බොඩි එක ළඟ තිබිලා හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මීට ටිකක් ඈතින් මේ ගැහැණු ළමයාගේ පර්ස් එක වැටලා තිබිලා පොලිසියට හම්බ වෙනවා. ඉතින් ඒකේ තියෙන ඩෙන්ටිටි කාඩ් එකෙන් මේ ගැහැණු ළමයාගේ නම අයින්හෝවා කියලා වගේම මේ ගැහැණු ළමයාගේ වයස අවුරුදු 3යි කියලාත් හෙළි වෙනවා. ඉතින් මෙන්න මේත් එක්කම අමායා යනවා මීට සති දෙකකට කලින් මේ විදියට මරලා දාලා තිබුණු කර්ලි කියලා ගැහැණු ළමයාගේ බොයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න. කොහොම හරි මේ වෙනකොටත් මෙයාව රිමාන්ඩ් කරලා පොලිසිය රඳවගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි කර්ලි කියන්නේ විකෘතික ලිංගික ආශාවක් තියෙන හිතුවක්කාර ගැහැණු ළමයෙක් කියලා කර්ලිගේ බොයිෆ්‍රෙන්ඩ් අමායට කියනවා. කොහොම හරි ඉතින් කර්ලි හපලා හූරලා තදින් ලිංගිකව හැසිරෙන්න කැමති කෙල්ල. ඉතින් එදා එයා මැරුණ දවසේ මං එපා කියද්දි රණ්ඩු වෙලා කර්ලි කාර් එකෙන් බැහැලා කැලේට ගියා කැම්පින් කරන්න. මේ මරණයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම මුකුත්ම දන්නේ නැහැ කියලා කර්ලිගේ බොයිෆ්‍රෙන්ඩ් අඬන ගමන් මෙතනදී කියන්න පටන් ගන්නවා.
ඉතින් මේ අතරේ අමායා සාක්ෂි විශ්ලේෂණය කරද්දී තේරුම් ගන්නවා කර්ලික වගේම අයින්හෝවා දෙන්නගෙම බෙල්ල හිර කරලා තිබුණු ලනු දෙකම එකම ලනු රෝලකින් කපලා ගත්ත කෑලි දෙකක් කියලා. කොහොම හරි ඉතින් මේ මිනිමරුම් කරන්නේ දාමඝාතකයෙක් කියලා එයා සැක කරනවා කියලා අමායා එයාගේ ඔෆිසර්ස්ලට කියනවා. ඉතින් ඔෆිසර්ස්ලා මේ නඩුව අමායට විසඳන්න බාර දෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අමායා ඇමරිකාවේ FBI ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරලා අත්දැකීම් තියෙන කෙනෙක් නිසා. ඉතින් මෙතනින් පස්සේ අමායා යනවා එයාගේ හස්බන්ඩ් ජේම්ස්ව හම්බ වෙන්න. ඉතින් මේ ජේම්ස් කියන්නේ චිත්‍ර මූර්ති නිර්මාණය කරන කෙනෙක්. ඉතින් අමායා කියනවා ගැහැල්ලම දෙන්නෙක් මාරලා හම්බුණා. එයා මේ දවස් ටිකේ ඒ ගැන හොයන ගමන් ඉන්නේ කියලා. මේ දෙන්නා මේ වෙනකොට ළමයෙක් හදන්න ට්‍රීට්මන්ට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අමායා කියනවා මේ කේස් එක හන්දා එයාට හරියට ට්‍රීට්මන්ට් කරන්න බැරි වුණා. මේ කේස් එක ඉවර වෙච්ච ගමන් ආයෙත් ට්‍රීට්මන්ට් පටන් ගමු කියලා. ඉතින් මෙන්න මේකට ජේම්ස් නම් එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ අතරේ අමායා තවත් පරීක්ෂකවරු දෙන්නෙක් හමු වෙන්න යනවා මේ මිනිමෙරුම් ගැන අමතර විස්තර වගේක් හොයාගන්න. ඉතින් කොහොම හරි අමායා මේ අයට උපදෙස් දෙනවා හෙට මලගෙදර ඉන්න අයගේ ෆොටෝස් වගේම ඒ අය ගැන අවධානයෙන් ඉන්න කියලා. ඉතින් මේ පරීක්ෂකවරු මේ වෙනකොට තවත් දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි කර්ලිගේ ඇඟේ තිබුණු ලොම් වගේක් පරීක්ෂකවරු විශ්ලේෂණය කරලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ මොනවද කිව්වොත් ඒ ලොම් වල මුවන්ගේ, ඌරන්ගේ, නරියන්ගේ, බල්ලන්ගේ වගේම වලහන්ගේ පවා ලොම් කොටස් තිබිලා තියෙනවා කියලා පරීක්ෂකවරු හොයාගෙන තියෙනවා. ඉතින් මෙතන පුදුමකට කාරණාව තමයි මේ සත්තු හැමෝගෙම ලොම් එකම තැනින් හම්බ වෙච්ච එක තමයි මෙයාලට මෙතන තියෙන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙයාලා නිගමනය කරනවා සමහර විට මේ මිනිමරුවා වගා කරන දඩයම් කරන මිනිස්සෙක් වෙන්නත් පුළුවන් කියලා පරීක්ෂකවරු අනුමාන කරනවා. ඉතින් මේ අතරේ අමායට මතක් වෙනවා මේ මිනිමරුවා ගැහැල්ලමුන්ගේ ලිංගික අවයවයේ සංකේතයක් විදියට තියලා යන කේක් එක ගැන. ඉතින් අමායා තීරණය කරනවා මේ මිනිමරුවා ඒකෙන් දෙන මැසේජ් එක හොයාගන්න. ඉතින් අමායා යනවා එයාගේ නැන්දගේ ගෙදර. එහෙදී අමායට මතක් වෙනවා එයාගේ පුංචි කාලේ ගැන. අමායා දකිනවා එයාගේ තාත්තා අම්මත් එක්ක සින්දුවකට නටන ගමන් ඉන්නවා. ඉතින් අම්මා කියලා කතා කරාට මේ ඉන්නේ අමායාගේ කුඩා අම්මා. ඉතින් එයාගේ නම තමයි එංග්‍රාසි. ඉතින් මේ දෙන්න නටනවා දැකලා ඉන්ද්‍රාසිගේ ළමයි දෙන්න දුවගෙන ගිහින් අම්මවයි තාත්තවයි බදා ගන්නවා. මේක බලන් ඉන්න පුංචි අමායා දුවගෙන ගිහින් ඉන්ද්‍රාසිව බදා ගන්නවා. ඒත් එක්කම අත ගසලා දාන ඉන්ද්‍රාසි හැමෝටම නිදා ගන්න කියලා කියනවා. ඊළඟට අමායා යනවා මරලා දාපු ළමයන්ගේ මලගෙදර සැකකටයුතු කවුරු හරි ඉන්නවද කියලා බලන්න. ටික වේලාවකින් අමායා දකිනවා කෙනෙක් හොරෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේත් එක්කම අමායා තමන්ව දැක්ක කියලා දැකපු ගමන් මේ මිනිස්සයා මෙතනින් පැනලා දුවන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒත් එක්කම ක්‍රියාත්මක වුණු අමායා ඔෆිසර්ස්ලා එක්ක එකතු වෙලා මේ මිනිස්සයව පන්නගෙන ගිහින් මෙයාව අල්ල ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අමායා දුවගෙන ගිහින් මෙයාව අල්ලගත්තම තමයි දකින්නේ මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි අමායාගේ නංගි වෙන රෝසාගේ හස්බන්ඩ් ෆ්‍රෙඩි කියලා. ඉතින් මේ වෙලාවේදී අමායා අහනවා එයාව දැක්කම දිව්වේ ඇයි කියලා. එතකොට තමයි ෆ්‍රෙඩි කියන්නේ අමායා දැක්ක ගමන් බය හිතුණා ඒ හින්දා දිව්ව කියලා. ඉතින් ඒකට හේතුව තමයි ෆ්‍රෙඩි රොසාරෝ දෙන්න රණ්ඩු වුණාට පස්සේ දවස් ගානකින් රොසාරෝ ගෙදර ආවේ නැහැ කියලා ෆ්‍රෙඩි කියනවා. ඉතින් මෙන්න මේ අතරේ එතරට එනවා වික්ටර්. කොහොම නමුත් ඉතින් වික්ටර් කියන්නේ අමායාගේ අනිත් නංගි වන ෆ්ලෝරාගේ හස්බන්ඩ්. කොහොම හරි ඉතින් මෙයාලා බේකරියේ වැඩත් එක්ක ෆ්ලෝරාට එන්න බැරි වුණා කියලා වික්ටර් මේ වෙලාවේදී කියනවා. ඉතින් ඊට පස්සේ අමායා යනවා එයාලගේ පවුලේ බේකරිය බලන්න. ඉතින් මේ බේකරිය කරන්නේ ෆ්ලෝරා. ඉතින් මේ ෆ්ලෝරා කියන්නේ ටිකක් සැරපරුෂ ගැහණු කෙනෙක් වගේම මෙතනදී එච්චර හොඳ පිළිගැනීමක් නම් අමායට ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් අමායා ෆ්ලෝරාට කේක් එකක් බලන්න කියලා දෙනවා. ඉතින් ඒ තමයි අර මිනිමරුවා ගැහැල්ලමෙන් ළඟ දාලා ගියපු කේක් එක. ඉතින් කොහොම හරි ෆ්ලෝරා මේ කේක් එක දැක්ක ගමන් ටක්ස් ඇන්ඩ් ග්ලෝරි කියන සාම්ප්‍රදායික කේක් වර්ගයක් කියලා ෆ්ලෝරා මේක හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ කේක් එක සීල් කරලා තියෙන පැකට් එකකින් කේක් එක එළියට ගන්න ෆ්ලෝරා අහනවා මේක වසදාපු කේක් එකක්ද කියලා. ඉතින් අමායා කියනවා මේක පරීක්ෂා කරලා තියෙන්නේ මේකට වස දාලා නැහැ කියලා. ඒත් එක්කම ෆ්ලෝරා මේ කේක් එකකින් කෑල්ලක් කන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කේක් එකේ රස බලන ෆ්ලෝරා මේ කේක් එක අලුත් කේක් එකක් උපරිම දවස් 4ක් පරණ ඇති කියලා කියනවා. ඒ වගේම තමයි මේ කේක් එක හරි ප්‍රමිතියට හදලා තියෙන කේක් එකක් වගේම පාට සිදුරු දිහා බලලා මේක සාම්ප්‍රදායික දරපොරණුවක පුච්චලා තියෙනවා කියලත් අමායට මේ වෙලාවේදී කියනවා. ඉතින් මේ ප්‍රමිතියට කේක් හදන්න පුළුවන් බේකරි වල නම් දෙන්න කියලා අමායා ෆ්ලෝරාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ෆ්ලෝරා පොරොන්දු වෙනවා ඒ ලිස්ට් එක හෙට උදේ වෙද්දි දෙන්නම් කියලා. ඉතින් අමායා බේකරියෙන් එළියට ඇවිත් ටික දුරක් ඇවිදගෙන යනකොට ගැහණු කෙනෙක් ඈන් කියලා ළමයෙක්ව
කෑග ගහ හොයන ගමන් ඉන්නවා කියලත් අමායට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක ඇහිච්ච ගමන්ම අමායා ඉක්මනටම ගිහින් එයාගෙන් විස්තර අහනවා. ඉතින් ඒ ගැහණු කෙනා කියනවා එයා ළමයව ගන්න ඉස්කෝලේට ආවා ඒත් ළමයා හිටියේ නැහැ කියලා. ඒ වගේම තමයි ඈන්ගේ යාළුවන්ගෙන් ඇහුවම එයා අද ඉස්කෝලේ ආවේ නැහැ කිව්වා කියලා ඒ ගැහණු කෙනා අමායට කියනවා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි අමායා පොලිසියට කෝල් කරලා කියන්නේ තවත් ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. ඉතින් හැමෝම මෙන්න මේ ළමයව කැලේ හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ කැලේ වලහෙක් ඉන්නවා කියලා කට්ටිය තර්ක කරන්න පටන් ගන්නවත් එක්ක ඒ වෙලාවේදී එතන ඉන්න එක මිනිස්සෙක් අවුරුදු ගානකට කලින් එයාගේ යාළුවා කැලේ බසජාන් කියලා කෙනෙක්ව දැකලා තිබුණා කියලා කියනවා. ඒත් මිනිස්සු ඒ කතාව විශ්වාස කරේ නැති හන්දා ලැජ්ජාවට එයා දැන් කියන්නේ නැහැ කියලා යාළුවා කියනවා. කොහොමද ඉතින් මේ බසජාන් කියන්නේ කැලේ රකින්න ඉන්න ආරක්ෂක ආත්මයක් කියලා මේ ගමේ මිත්‍යා මතයක් තියෙනවා කියලා අමායා දැනගන්නවා. ඉතින් කොහොමනවත් ඉතින් අමායාගේ නැන්දා පරණ මිත්‍යා ඇදහිලි අදහන ගැහණු කෙනෙක්. ඉතින් එයා කියන විදියට බසජාන් කියන්නේ කොණ්ඩේ වවාගෙන ඉන්න සාමකාමී කැලෑව රැකගෙන ඉන්න ආත්මයක් කියලාත් කියනවා. ඉතින් මේ අතරේ අමායා හීනෙන් දකිනවා එයා පුංචි කාලේ අමායාගේ කොණ්ඩේ කපපු විදිය ගැන. මේත් එක්කම බය වෙලා ඇහැරෙන අමායා කල්පනා කරන ගමන් ජනේල ගාවට යනවා. ඒත් එක්කම අමායා දකිනවා ගේ ඉස්සරහා පාලමේ ඉඳන් ගහළමෙක් අමායා දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් මේ ඉන්නේ ඈන් කියලා හිතන අමායා වැස්සම එළියට දුවගෙන ගිහින් ඈන්ව හොයන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙනකොට ඒ ළමයා අතුරුදහන් වෙලා ඉවරයි. ඒත් එක්කම ජෝනාත් කෝල් කරන අමායා ඈන්ව දැක්කා එයාව හොයන්න කට්ටිය ඉක්මනට එවන්න කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් මෙන්න මේ අතරදිම තමයි ඩිලිවරි අරන් යන බයික් එකකට පාරේ අයින තිබිලා රතු පාට සෙරෙප්පු ජෝඩුවක් හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒත් එක්කම එතනට ඇවිත් පොලිසිය චෙක් කරද්දි තමයි ඉතින් අන්න එතනට ටිකක් ඈතින් තියෙන ඩෙඩ් බොඩි එකක් මෙයාලට හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ ඩෙඩ් බොඩි එකෙත් අනිත් ඒවා විදියටම සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා ලිංගික ප්‍රදේශය ළඟ කේක් එකක් රඳවලා ගඟක් ළඟ තිබිලා තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ ගැහැල්ලා මැරිලා පැය 24ක් ගත වෙලා ඉවරයි කියලා මරණ පරීක්ෂක අමායට කියනවා. ඒ වගේම තමයි මේ ගැහැල්ලා පොරබදලා හන්දා ඇඟිලි දෙකක් කැඩිලා වගේම මිනිමරුවගේ හැමේ කොටස් නියපොතු අස්සේ ඇති කියලාත් මරණ පරීක්ෂක මේ වෙලාවේදී සැක කරනවා. ඉතින් අන්න ඒත් එක්කම ෆර්මින් කෑ ගහගෙන දුවන්න පටන් ගන්නවා ගස් අස්සෙන් කවුදෝ බලන් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී හැමෝම ඒ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. අන්න ඒත් එක්කම ෆර්මින් එකපාරට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ළඟට ගිහින් බැලුවාම ෆර්මින් වෙඩි තියලා තියෙන්නේ කොයිපුව කියන පැටවුන් බිහි කරන්න ඉන්න සතෙකුට කියලා මෙයාලා දකිනවා. ඉතින් මේ වෙලාවේදී ෆර්මින් කියනවා එයා ඇත්තටම ගස් අස්සෙන් උස කෙනෙක් බලන් ඉන්නවා දැක්ක කියලා. ඉතින් ඊට පස්සේ අමායා ජෝනාත් එක්ක ඈන්ගේ ගෙදර හොඩුවාවක් හොයාගන්න යනවා. ඉතින් ජෝනාත් ඈන්ගේ අම්මගෙන් තාත්තගෙන් විස්තර අහන අතරේ අමායා ඈන්ගේ කාමරේ චෙක් කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවෙදිම තමයි අමායට ඈන්ගේ සාක්කුවේ තිබිලා වෝල්නට් ඇට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඇනාගේ ලැප්ටොප් එක චෙක් කරද්දී අමායට හොයාගන්න පුළුවන් වෙනවා ඇනා නිර්වත්ව ගහපු නූඩ් ෆොටෝ වගේක්. ඉතින් ඊළඟට ඈන්ගේ මරණ පරීක්ෂණයේදී මිනිමරුවා ගැන ගොඩාක් දේවල් අනාවරණය වෙනවා. ඉතින් මේ මිනිමරුවා මේ හැමෝම තමන්ගේ ගෙදරදී මරලා උස්සගෙන ඇවිත් එයාලගේ මේකප් ඇලපාරෙන් හොදලා ලිංගික ප්‍රදේශ වලින් කෑලි කපලා එතනින් කේක් එකක් තියලා තමයි ඩෙඩ් බොඩි එක දාලා යන්නේ කියලා අමායා මේ වෙද්දිත් හොයාගෙන ඉවරයි. ඒත් එක්කම තමයි මෙන්න මේ මිනිමරුවා කරන තවත් දෙයක් තමයි මේ හැම ඩෙඩ් බොඩි එකක්ම කරන්නේ එකම පිළිවෙලකට කියලා අමායා මේකත් අඳුනගෙන තියෙනවා. ඉතින් මේ මිනිමරුවා ගැහැණු ළමයි ලොකු වෙනවාට කන්‍යාභාවය අපවිත්‍ර වෙනවට කැමති නැහැ. අන්න ඒ හන්ද තමයි මේ ගැහැණු ළමයන්ගේ පව් කමා වෙන්න කියලා වතුරෙන් හේදෙන්න තමයි මේ විදියට ඇලක් අයින තියලා යන්නේ කියලා අමායා තවදුරටත් විස්තර කරනවා. ඉතින් මේ හොයාගත්ත දේවලුත් එක්ක අමායා යනවා ඈන්ගේ ඉස්කෝලේට එයාගේ යාළුවගෙන් ඈන්ගේ විස්තර තව ටිකක් හොයාගන්න කියලා. ඉතින් මෙන්න මෙතනදී ඈන්ගේ යාළුවෙක් කියනවා ඈන් කියන්නේ ගණිකාවියක් වගේ කියලා. ඉතින් ඒ මොකද කිව්වොත් ඈන් යාළුවන්ගේ ගෙදර පාඩම් කරන්න යනවා කියලා ඈන් එයා යාළු වෙලා ඉන්න බොයිෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න යනවා කියලාත් කියනවා. ඒ වගේම එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කසාද මැදලා ළමයෙකුත් ඉන්න මිනිස්සෙක් කියලාත් අමායට කියනවා. ඉතින් ඊට පස්සේ අමායා යනවා එයාගේ නැන්දව හම්බ වෙන්න. ඉතින් අමායා නැන්දට කියනවා එයා ඈන් මැරුණට පස්සේ පාලම උඩදී එයාව දැක්ක කියලාත්. ඒත් එක්කම අමායා අතින් සාක්කුවේ තිබිලා වෝල්නට් ගෙඩියක් බිමට වැටෙනවා. ඉතින් නැන්දා ඒ ගැන අහද්දී අමායා කියනවා ඈන්ගේ සාක්කුව මේ වගේ පිරීලා තිබුණා කියලා. ඉතින් මේ වෝල්නට් කියන ගෙඩි జాතිය කළු මායාවන් වලට යොදා ගන්න జాතියක් කියලා මේ වෙලාවේදී ඈන්ගේ නැන්දා අමායාට කියනවා. ඉතින් ඊට පස්සේ නැන්දා කියනවා එයා අවුරුදු 16 දී කැලේදී ලොකු ගුහාවකට වැටෙන්න ගියපු වෙලාවක බසජාන් විසින් එයාව බේරගත්තා. නැත්තම් එදා එයාව මැරෙන්න තිබුණා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ දවසක් අමායා රැ වෙලා හොරෙන්ම එයාලගේ පවුලේ බේගරිය පැත්තට යනවා කියලා. ඉතින් අමායා මෙන්න මේ වෙලාවේදී මේසයක් උඩට වෙලා අඬන ගමන්
කේක් එකක් කන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙනකොට කුඩම්මගෙන් අමායට ගොඩාක් වෙනස්කම් එන්නම වැඩි වෙනවා. ඉතින් අමායා මෙහෙම අඬ ඉන්නකොට එයාගේ තාත්තා මෙතනට එනවා. ඉතින් තාත්තා අමායට සල්ලි දීලා කියනවා එයා දෙන සල්ලි බේකරිය හංගලා තියාගෙන ඕන දේවල් අරගන්න කියලා. එහෙම කියන ගමන් තාත්තා අමායට බේකරිය යතුරක් මාලයක් විදියට හදලා දෙනවා. ඉතින් අන්න ඒත් එක්කම ආයෙත් පියවිසියට එන අමායා ඉක්මනටම බේකරියෙන් ගිහින් ගෙදරදී ඒ මාලය කඩලා විසි කරලා දානවා. ඉතින් අන්න ඊට පස්සේ දවසේ අමායා ජෝනත් එක්ක යනවා අපරාධ වාර්තා තියෙන ලේඛනාගාරයට. ඉතින් මෙහෙදි මේ දෙන්න හිතුවේවත් නැති විස්තර මේ දෙන්නට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මිනි මැරුම් වල තියෙන ලක්ෂණ එහෙම් පිටින්මම තියෙන අවුරුදු 16කට කලින් මරපු තෙරේසා ක්ලාර්ක්ගේ නඩුව ගැන මෙතනදී ඔෆිසර් කෙනෙක් කියන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතනදී ලැබෙන අලුත්ම විස්තරය තමයි මේ මිනි මැරුමේදී ඒ ගැහැණු ළමයා මරලා කැලේ දිගේ ඇදගෙන ඇවිත් ඇඟේ හැමතැනම තුවාල වෙලා තිබුණත් කොණ්ඩේ හොඳට පිළිවෙලට පීරලා තිබුණා කියලා මේ ඔෆිසර් කියනවා. ඒ වගේම එතනින් ඉස්සරහට දිගටම මේ විදිහේ මිනි මැරුම් සිද්ධ වුණා. ඒ ඝාතකයව අල්ලගන්න බැරි වුණා කියලා මේ වෙලාවේදී මේ ඔෆිසර් කියනවා. ඉතින් මේ අතරේ පොලිසියට තවත් ගැහැණු ළමයෙකුගේ ඩෙඩ් බොඩි එකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තමයි පාළු අතෑරලා දාපු ගෙදරක තිබිලා තමයි මේ බොඩි එක හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ගැහැණු ළමයාගේ නම තමයි ජොහානා මාකේස්. ඒ වගේම තමයි මේ ගැහැණු ළමයාගේ වයස අවුරුදු 15ක් කියලා ආචාර්ය සෙන් මාටින් අමායට කියනවා. ජොහානා ගෙදර ප්‍රශ්න හින්දා කිහිප වතාවක්ම ගෙදරින් පැනලා ගිහින් තියෙන ළමයෙක් වගේම පෙරේද ඉඳන් එයා ගෙදර ආවේ නැති හන්දා ජොහානාගේ අම්මා පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා ජොහානා අතුරුදහන් වෙලා කියලා. ඉතින් මෙතන කරපු පරීක්ෂණ වලින් හිරි වෙනවා මේ ළමයා මැරිලා අඩුම සතියක්වත් වෙනවා කියලා. ඉතින් ඒ වගේම අත තියුණු ආයුධයකින් කපලා තියෙන විදිය මරණ පරීක්ෂක පෙන්නලා දෙනවා. ඉතින් මේ ගැහැණු ළමයා ඉන්න තැන අලුත් මල් වගේකුත් කවුරු හරි තියලා ගිහින් තියෙනවා කියලා අමායා දකිනවා. ඉතින් මෙන්න මේ මිනි මැරුම අනිත් ඒවාට සමාන ලක්ෂණ පේන්න තිබුණත් මේ මිනිය ගඟක් අයිනේ දාන්නේ නැතුව පාළු ගෙදරක දාලා ගිහින් තියනවා වගේම ඉතින් මේ ඩෙඩ් බොඩි එක තිබුණේ ඉඳගෙන ඉන්න විදියට. ඉතින් අනිත් බොඩි තිබුණේ නිදාගෙන ඉන්න විදියට. ඉතින් අන්න ඒක නිසා පොලිසිය සැක කරනවා මේ මර්ඩර් එක දීලා තියෙන්නේ කලින් කෙනා නෙවෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ගැහැණු ළමයට ගහලා තුවාල වෙලා තිබුණා වගේම මේ ගැහැණු ළමයා දූෂණය වෙලා තිබුණා කියලාත් පරීක්ෂණ වලින් හෙළි වෙනවා. ඉතින් ඒ වගේම විශේෂම දේ තමයි ඩෙඩ් බොඩි එකේ සාම්ප්‍රදායික කේක් එකක් තිබුණෙත් නැහැ. ඉතින් අමායට සැකයක් ඇති වෙනවා මේ එයාලා හොයන මිනි මැරුමගේ වැඩක්ද නැත්නම් වෙන කෙනෙක් කරපු වැඩක්ද කියලා. ඉතින් එහෙමත් නැත්නම් මිනි මැරුවම මේක කරලා පොලිසිය නොමග යමන්න කරපු වැඩක්ද කියලාත් අමායා මේ වෙලාවේදී හිතන්න ගන්නවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ අමායා පොලිසියට යනකොට එයාට හම්බ වෙනවා මැරුණු ගැහැණු ළමයා ජොහානාගේ අම්මව. එයා කියනවා ජොහානාව මැරුවේ බසජාන් නෙවෙයි මිනිස්සෙක්. මේ මිනි මැරුම කරපු මිනිස්සයව එයා දන්නවා කියලා. ඉතින් කට උත්තරේදී ජොහානාගේ අම්මා කියනවා මේ මිනි මැරුම කරන්න ඇත්තේ එයාගේ දෙවනි කසාදේ හස්බන්ඩ් ජේසන් වෙන්න ඇති කියලා. ඉතින් ඒකට හේතුව තමයි ජේසන් ජොහානා දිහා වැරදි විදියට බලනවා කියලා ජොහානාගේ අම්මා දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජේසන් ජොහානාගේ ෆෝන් එකේ ට්‍රැකර් එකක් හයි කරලා තමයි තිබුණේ. ඒත් ජොහානා මැරුණ දවසේ ජේසන් එක ගලවලා අයින් කරා කියලාත් මෙතනදී කියනවා. ඒ වගේම තමයි ජේසන් එන්ඩරෙක් වගේ දැන් එයා කැලේ හැංගිලා ඉන්න කියලා ජොහානාගේ අම්මා පොලිසියට කියනවා. ඔන්න ඉතින් මේ හොයාගත්ත දේවල් එක්ක පොලිසියෙන් යනවා ජේසන්ව හොයාගෙන. ඉතින් මේ අතරේ ජෝනත් පහුගිය අවුරුදු වල නඩු වාර්තා වලින් මිනි මැරුම ගැන විස්තර ටිකක් හොයාගන්නවා. ඉතින් ඒ විස්තර තමයි අයින්හෝවා මරපු කඹය එළුවෙක්ගේ හැමකින් හදපු ලණුවක් කියලා ජොහානත් අමායට කියනවා. ඉතින් මේ මිනි මැරුව මුලින්ම මේ මිනි මැරුම් පටන් ගත්තේ ගැහැණු ළමුන්ගේ අසිස්ටන්ට්ව ගැන තරහින්. ඒත් මේ මිනි මැරුව ගැහැණු ළමයන්ගේ පිවිතුරුකම අගය කරන කෙනෙක්. ඉතින් මේ තරහ හන්දා මුලින් මරපු ගැහැණු ළමයන්ගේ වැඩියෙන් තුවාල දකින්න පුළුවන් වෙනවා. ඒත් ටික කාලයකින් හම්බ වෙන ඩෙඩ් බොඩි වල තුවාල අඩු වෙන්න පටන් අරගෙන තිබිලා තියෙනවා. ඉතින් මිනි මැරුව එයා කරන දේ සේවයක් විදියට දකින්න පටන් ගත්තා වගේම ඒ මිනි මැරුම් සුද්ධ වතාවන් වගේ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ඩෙඩ් බොඩි එක හොදලා කොණ්ඩේ පීරලා තිබ්බ හන්ද තමයි ජෝනත් මේ විදියට හිතලා තියෙන්නේ. ඉතින් එකපාරටම මේ මිනි මැරුව එයාගේ මිනි මැරුම් වල ඔක්කොම නවත්තලා දාලා තියෙනවා. ඉතින් අවුරුදු 7ක් නිහඬව ඉන්න මේ මිනි මැරුව මීට අවුරුද්දකට කලින් ඉඳලා ආයෙත් වැඩ පටන් අරගෙන තියෙනවා. ඉතින් අවුරුදු 7කින් කරපු පළවෙනි මිනි මැරුමෙන් ආයෙත් මෙයාගේ පරණ තරහම දකින්න පුළුවන් වෙනවා. මොකද අවුරුදු 7කට කලින් කරපු අන්තිම මිනි මැරුම් වල තුවාල දකින්න තිබුණේ ගොඩාක් අඩුවෙන්. ඉතින් ඊට පස්සේ කරපු මේ මිනි මැරුම අලුතින් තුවාල ගොඩාක් වගේම කැපුම් පහරවල් ගොඩාක් දකින්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඒ ඩෙඩ් බොඩි එකේ කොණ්ඩේ ලස්සනට පීරලා තිබුණා කියලා ජෝනත් මේ වෙලාවේදී කියනවා. ඉතින් අමායා ජෝනත් දෙන්න මේ මිනි මැරුම් අතර සම්බන්ධයක් හොයාගන්න උත්සාහ කරනවා. ඒත් මේ අතරේ අමායාගේ ගෙදරට එයාගේ නැන්ද එනවා.
ඉතින් එකපාරටම නැන්දව දකින අමායා බය වෙනවා වගේම මේ දෙන්න දැන් ලෑස්ති වෙන්නේ කාඩ් කූට්ටම පාවිච්චි කරලා අනාගතය ගැන විස්තර හොයාගන්න. ඉතින් නැන්ද කියනවා අමායාට කාඩ් කූට්ටම කොටස් 3කට වෙන් කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට කාඩ් කූට්ටම වෙන් කරලා අමායාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ මිනිමැරුම් කරන්න යුක්තිය වෙනුවෙන් එයාගේ සේවයක් විදියට වගේම පාරිශුද්ධත්වයේ දෙවියා වෙනුවෙන් පූජාවක් විදියට කියලා නැන්ද කියනවා. ඉතින් අමායා අන්තිම කාඩ් එකෙන් එයාට අමායාගෙන් මොනවද ඕනේ කියලා අහනවා. ඉතින් අන්න එතකොට නැන්ද කියනවා ඌට ඕන කරන්නේ ඔයාගේ ඇටකටු ගන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි පාරිශුද්ධත්වයේ දෙවියා අමායව මරන්න බලාගෙන ඉන්නේ කියලා නැන්ද අනාවැකියකුත් කියනවා. ඉතින් ඊළඟට රෑ වෙලාවක ගහල් ළමයෙක් බස් එකට නගින්න දුවගෙන එනවා. ඒත් එයාට බස් එකට නගින්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම කළු පාට වෑන් එකක් ඇවිත් මේ ගහල් ළමයා ගාව නවත්තනවා. ඉතින් මේ ගහල් ළමයා ටික වේලාවක් කතා කරලා වෑන් එකට නැගලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉන්නේ අපි හොයන මිනිමරුවද කියලත් අපිට මෙතනදී පුංචි සැකයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මෙතන වෙන කතාවක් සිද්ධ වෙනවද කියලත් අපිට තවත් පොඩි සැකයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම නමුත් ඊට පස්සේ පොලිසියෙන් කොහම හරි කැලේ ළඟ පාර වැටලා ඉඳලා ජොහානා මැරුව කියලා සැක කරන ජේසන් හොයා ගන්නවා. ඉතින් ජේසන් කියනවා එයා කාර් එකේදී ජොහානාව කිස් කරන්න හැදුවා. ඒත් එක්කම ජොහානා එයාට ගහන්න පටන් ගත්තා කියලා. ඉතින් ඊට පස්සේ ජේසන් කියනවා එයා ජොහානාව හුස්ම නවතිනකන් බෙල්ල මිරිකලා මරලා දැම්ම කියලා. එතකොට ජෝනත් අහනවා ඇයි එතකොට ඒ ළමයාගේ අත කැපුවේ කියලා. එයා ජොහානාගේ අත කැපුවේ නැහැ. එහෙම කරන්න එයාට හේතුවක් නැහැ කියලා. ඒ වගේම එයාට මතක තිබුණේ නැහැ රෑ කැලේ නිදාගත්තට පස්සේ පාරට ආවේ කොහොමද කියලා. ඉතින් ජේසන්ට මතක තිබුණේ එකම දේ තමයි කවුරු හරි එයාව අත් දෙකේ තියාගෙන උස්සගෙන කැලේ මැදින් ආව කියන එක වගේ විතරයි. ඉතින් මෙන්න මේ දේවල් මෙහෙම වෙන අතරේ බේකරි වලින් ගන්න කියපු සාම්පල් ටිකත් මේ වෙලාවේ දෙනවා. ඉතින් මේ මිනිමැරුම් වල තිබුණු සාම්ප්‍රදායික කේක් හදලා තිබුණේ මේ පිටි වලින් නෙවෙයි කියලා අමායා දකිනවා. ඉතින් මේ අතරේ අමායා දකිනවා ඔෆිසර් මොන්ටොස් එයාගේ නිවාඩු දවසේ කලබලෙන් ඔෆිස් එකේ ඉඳන් එළියට යනවා. ඉතින් අමායා ජෝනත් එක්ක මෙයා මොකක්ද කරේ කියලා CCTV චෙක් කරන්න පටන් ගන්නවා. එතකොට එයාලා දකිනවා ඔෆිසර් මොන්ටොස් බේකරි වල පිටි සාම්පල් රිසර්ච් ඩොකියුමන්ට් හොරකම් කරගෙන තමයි මේ යන්නේ කියලා. ඉතින් මේ ඔෆිසර්ගේ පස්සෙන් යන අමායා දකිනවා ඔෆිසර් මොන්ටොස් ගිහින් හම්බ වෙන්නේ ෆ්ලෝරාව කියලා. ඉතින් මෙතනට යන අමායා ෆ්ලෝරාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මෙන්න මේත් එක්කම අමායාගේ ප්‍රධාන ඔෆිසර් එයාට කතා කරලා කියනවා තවත් අවුරුදු 14ක ළමයෙක් අතුරුදහන් වෙලා කියලා. ඉතින් මේ වෙලාවේදී අමායා ඉක්මනින්ම එයාව හොයන්න එළියට යන්න හදද්දී මේ ඔෆිසර් මෙතනදී අමායාට නවතින්න කියලා මෙතනදී කියනවා මේ මිනිමැරුම් නඩුවෙන් අයින් වෙන්න කියලා. ඉතින් අන්න ඒකට හේතුව විදියට මේ ඔෆිසර් කියන්නේ අමායාගේ මාසිනා ෆ්‍රෙඩි එක්ක තිබුණු සම්බන්ධ ගැන ෆ්ලෝරා පොලිසියට කරපු පැමිණිල්ලක් නිසා කියලා. ඉතින් ඒ වගේම තමයි රොසාරෝගේ ගෙදරින් හම්බ වුණු පිටි අපරාධය වෙච්ච තැනදී බිලා හම්බ වෙච්ච කේක් එකත් එක්ක සසඳල බැලුවට පස්සේ මේක සමාන නිසා කියලා තමයි මේ විදියට අමායාට මේ කේස් එකෙන් අයින් වෙන්න කියලා කියන්නේ. ඉතින් අකමැත්තෙන් උනත් අමායාට මේ කේස් එකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට ප්‍රධාන ඔෆිසර් මේ නඩුව ඔෆිසර් මොන්ටේස්ට බාර දෙනවා. ඉතින් කොහොම හරි හැමදේම ගැන කලකිරිලා ඇවිදන් යන අමායාට ඇමරිකාවේ FBI එකේදී අමායාත් එක්ක වැඩ කරපු ඔෆිසර් කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් එයා මේ වෙලාවේදී අමායා හොයාගත්ත හැම දෙයකටම සුබපතලා කියනවා හැම දෙයක්ම පටන් ගත්ත මුලට ආපහු යන්න කියලා කියනවා. ඒ වගේම ආයෙත් වැඩ පටන් ගන්න කියලා මේ වෙලාවේදී මේ ඔෆිසර් අමායාව මොටිවේට් කරනවා. ඉතින් අමායා ආයෙත් වැඩ පටන් ගන්න තීරණය කරනවා. ඉතින් අමායා යනවා එයාලගේ පවුලේ බේකරිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඉතින් මේ අතරේ අමායාට මතක් වෙනවා එයාගේ පොඩි කාලේ ගැන. ඉතින් අමායා තාත්තා දෙන සල්ලි වලින් ගත්ත බඩු බේකරිය ලොකරකට දාන ගමන් ඉඳලා තියෙනවා. ඉතින් අමායාට ඇහෙනවා එයාගේ කුඩා අම්මා බේකරිය පැත්තට එන අඩි සද්දයක්. ඉතින් අන්න ඒත් එක්කම අමායා දුවගෙන ගිහින් මේසයක් යට හැංගෙනවා. ඉතින් කොහොම හරි බේකරියේ ලයිට් එක දාන කුඩා අම්මා දකිනවා අමායා මේසයක් යට හැංගිලා ඉන්නවා. ඉතින් කුඩා අම්මා අමායාව ඇදලා එයාගේ ළඟ තියෙන සල්ලි වගේම බේකරිය අතුරත් ගලවලා ගන්න පටන් ගන්නවා. ඉතින් මේව කරන අතරේ කුඩා අම්මා කියනවා මම මේව කරන්නේ ඔයාට තියෙන ආදරයට කියලා. අන්න එතකොට පුංචි අමායා ඔයා මට ආදරේ නැහැ මට වෛර කරනවා කියලාත් කියනවා. ඉතින් මෙන්න මේකට තරහ යන කුඩා අම්මා අමායාට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒත් එක්කම ඔයා මට කවදාවත් ආදරය කරේ නැහැ කියලා කුඩා අම්මව එතනින් තල්ලු කරලා අමායා මෙතනදී දුවන්න පටන් ගන්නවා. කොහොම හරි මේ දුවන අතරේ බේකරියේ තියෙන ලීයක් අතට ගන්න කුඩා අම්මා අමායාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒත් එක්කම අමායාගේ කකුල් දෙකෙන් ඇදලා බිම් පෙරලන කුඩා අම්මා අමායාගේ ඔළුවට ලීයකින් පහරක් ගහනවා. ඉතින් ඒ පහරෙන් අමායාට සිහිය නැති වෙනවා වගේම ඇඟිලි දෙකකුත් මෙතනදී ඩැමේජ් වෙනවා. ඉතින් අමායාගේ බෙල්ලේ මාලයක් විදියට එල්ලන් හිටපු බේකරිය යතුර එක අතකින් එල්ලගෙන ලේ තවරුණු ඇඳුම් වලින් කුඩා අම්මා ගෙදර එනවා. ඉතින් මෙන්න මේක දකින අමායාගේ තාත්තා
කුඩම්මගෙන් අමායා කෝ කියලා අහනවා. ඒත් ඉතින් මෙන්න මේ වෙලාවේ එයා කිසිම උත්තරයක් නොදී මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒත් එක්කම ක්‍රියාත්මක වුණු තාත්තා ඉක්මනටම බේකරියට දුවගෙන ගිහින් අමායව හොයන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී තාත්තට පිටිපුරවලා තියෙන ලොකු පෙට්ටියක පිටි වලින් වැහිලා ඉන්න අමායව හම්බ වෙනවා. ඉතින් ඉක්මනටම ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන නිසා අමායගේ ජීවිතේ එදා බේරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ડોක්ටර් උපදෙස් දෙනවා අමායගේ කුඩා අම්මා වන රොසාරියාට මානසික ලෙඩක් තියෙනවා ඒකට බෙහෙත් ගන්න ඕන කියලා. ඒ වගේම පුළුවන් ඉක්මනින් අමායව එයාගෙන් ඈත් කරන්න කියලාත් උපදෙස් දෙනවා. ඉතින් මෙන්න මේ හන්දා අමායගේ තාත්තා අමායව එයාගේ නැන්දලගේ ගෙදර යවන්න පටන් ගන්නවා. ඉතින් කොහොම වුණත් කුඩා අම්මව හොස්පිටල් එකේ නවත්තපු දවසේ ඉඳන් පළවෙනි පාරට අමාය යනවා කුඩා අම්මව බලන්න. ඒත් අමායව දැකපු ගමන් කුඩා අම්මා අමායව හපන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේකට බය වෙන අමායා එතනින් පිටත් වෙලා කොරිඩෝර් දිගේ ඇවිදන් එද්දි කුඩා අම්මට බෙහෙත් කරන ડોක්ටර් අමායට කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී ડોක්ටර් කියනවා කුඩා අම්මා කලින් දවසක නර්ස් කෙනෙක්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇනලා එයාගේ මූණ හපා කෑව කියලා. ඉතින් ඒ වගේම කුඩා අම්මව පාලනය කරන්න පුළුවන් අමායගේ මස්සිනාට විතරයි කියලාත් මෙතනදී ડોක්ටර් කියනවා. ඒ වගේම තමයි එයා හැම සතියකම මල් අරන් එයා හොස්පිටල් එකට එනවා කියලා ડોක්ටර් මේ වෙලාවේදී කියනවා. ඉතින් මෙන්න මේක අහලා කලබල වෙන අමායා හොස්පිටල් එකකින් එළියට දුවන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේකත් එක්කම ජෝනත් මේ මිනිමරුම් ගැන ඒ කාලේ පත්තරවල ගියපු කොටස් බලන ගමන් ඉන්නවා. අන්න එතකොටම ජෝනත් දකිනවා පත්තර දෙකක ෆ්ලෝරා වගේම එයාගේ හස්බන්ඩ් වික්ටර් ඉන්නවා කියලා. ඒ වගේම ඔෆිසර් මොන්ටේස් මේ අතරේ කැලෑවේ තියෙන ගුහාවක් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ජොහාන් අමායා ෆ්ලෝරගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අමායා කාර් එකේ යන ගමන් ඉන්නකොට එකපාරටම පාර මැද තියෙන ගහක් කඩාගෙන වැටලා තියෙනවා අමායා දකිනවා. කොහොමද ඉතින් එකපාරටම අනිත් පැත්තෙන් කාර් එක හරවනවත් එක්කම වේගය පාලනය කරගන්න බැරුව කාර් එක පාරෙන් එළියට පෙරලිලා යනවා. ඉතින් මෙන්න මේ අතරේ ඔෆිසර් මොන්ටේස් කැලෑවේ ඇතුළු තියෙන ගුහාවක් හොයාගෙන ඒක ඇතුළට ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔෆිසර් මොන්ටේස්ට එකපාරටම අදහ ගන්න බැරි වෙලා යන්නේ මෙන්න මෙතන තියෙන මේ දේවල් දැකලා. මොකද මේ ගුහාව පිරලා තිබුණේ සත්තුන්ගේ ඇටසැකිලි වගේම මිනිසුන්ගේ හිස්කබල් වලින් සහ සත්තුන්ගේ හිස්කබල් වලින්. ඒත් එක්කම ඔෆිසර් මොන්ටේස් දකිනවා වැලමිටින් වෙන් වුණු මිනිසෙකුගේ අතක් ගුහාවේ තියෙනවා කියලා. ඉතින් මෙන්න මේත් එක්කම ඊළඟට පාළුවට ගියපු ගෙදරක ගැහැල් ළමෙක් අත් කකුල් වගේම කට ගැට ගහලා ඉන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැහැල් ළමෙක් ළඟට එන මිනිස්සෙක් එකපාරටම හිමින් ලස්සනට එයාගේ කොණ්ඩේ පීරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඒ විදියට අන්තිමට අපිට මිනිමරුවත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ මිනිමරුවා කවුරු වෙන්න පුළුවන්ද කියලා අපිට තව පොඩි වෙලාවකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ අතරේ ඇක්සිඩන්ට් එකේදී අමායා කාර් එකකින් එළියට විසික් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී ඇස්සරලා බලන අමායාට ඇහෙනවා විසිල් සද්දයක් වටපිටාවෙන් ඇහෙනවා වගේ. ඒත් එක්කම අමායා දකිනවා ගස් අස්සෙන් කෙනෙක් අමායා දිහා බලන් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සයා පස්සෙන් යන්න පටන් ගන්න අමායා පාළු ගෙදරක් ළඟට කොහොම හරි අවසානයේදී එනවා. කොහොම හරි ඉතින් මේ විදියට අමායා එන්නේ මිනිමරුවා ගහල් ළමයෙක් හිර කරන් ඉන්න තැනකට. ඉතින් මේ වෙලාවේදී අමායා තුවක්කුවත් ලෑස්ති කරගෙන මේ ගෙදර තට්ටුවෙන් තට්ටුව අර මිනිස්සයා හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ අමායාට හම්බ වෙනවා මිනිමරුවා එයාගේ ගොදුරු වල විස්තර හොයාගෙන බිත්තිවල අලවන් ඉන්න කාමරයක්. ඉතින් මෙන්න මේ වෙලාවේදී හිතාගන්නවත් බැරි විදියට එකපාරටම අමාගේ පස්සෙන් එන මිනිමරුවා අමාගේ අතට ලීයකින් පහර දෙනවා. ඉතින් අන්න ඒත් එක්කම මිනිමරුවා එයාගේ ජැකට් එකෙන් ඔළුව වහගෙන හිටපු ස්කාර්ෆ් එක අයින් කරනවා. ඔන්න ඉතින් දැන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මිනිමරුවා වෙන කවුරුවත් නෙමෙයි අමායගේ සහෝදරි ෆ්ලෝරගේ හස්බන්ඩ් වික්ටර් කියලා. ඉතින් අමායා අහනවා වික්ටර්ගෙන් හිර කරන් ඉන්න ගැහැල් ළමයා කොහෙද කියලා. අන්න එතකොට වික්ටර් කියනවා එයා උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඒ වගේම වික්ටර් කියනවා මම වෑන් එක නතර කරාම අනිත් ගණිකාව වගේම එයාත් වෑන් එකට නැග්ගා. එයාලා මියුසික් ඩ්‍රග්ස් සෙක්ස් එක්ක මේ නගරේ විනාශ කරලා තියෙන්නේ කියලා. ඉතින් එයාලට සාම්ප්‍රදාය ගැන කියලා දෙන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් අන්න ඒක හින්දා මට අදත් කේක් බේක් කරන්න බැරි වුණා කියලා අමායට මේ වෙලාවේදී වික්ටර් තරහෙන් කියනවා. ඉතින් අමායා කියනවා එයාලා තාම පොඩි ළමයි කියලා. ඉතින් අන්න ඒත් එක්කම තමයි වික්ටර් කියන්නේ එයාලා ඔයා හිතන තරම් පොඩි නැහැ. ඈන් තමයි එයාලගේ සෙට් එකෙන් නරකම කෙනා කියලා. ඒ වගේම තමයි එයා ගණිකාවක් වගේ මට එයා පූජා කරා. මැරෙනකොට මම සාප කරා. තාම ඒ හිනාව ඔළුවෙන් අයින් කරගන්න බැරි වුණා කියලා. ඉතින් මෙන්න මේ කතාව වලින් වික්ටර් ඈන්ට බය වුණා කියලා අමායට මේ වෙලාවේ දැනෙන්න ගන්නවා. ඉතින් ඒ වගේම තමයි එයා ඈන්ගේ ෆොටෝ එකක්වත් බිත්තියේ එල්ලලා තිබුණේ නැහැ. ඉතින් අන්න ඒත් එක්කම ක්‍රියාත්මක වෙන අමායා කතුරක් අරගෙන වික්ටර්ගේ කකුලට ඇනලා උඩ තට්ටුවට දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒ තමයි උඩ තට්ටුවේ ඉන්න ගැහැල් ළමයව බේරගන්න අදහසින්. ඉතින් අන්න ඒත් එක්කම පඩිපෙළ උඩට දුවන අමායාගේ පස්සෙන් එන වික්ටර් එකපාරටම අමායව ඇදලා
ලීයකින් ගහන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒත් එක්කම අමායා පඩිපලේ ඇදගෙන වැටෙනවා. මෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න වික්ටර් අමායාගේ බෙල්ල මිරිකලා මෙතනම ඉවරයක් කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේත් එක්කම අමායා එකපාරටම වික්ටර්ගේ කකුලට ඇනපු කතුරට පයින් ගහලා තවත් ඇතුළට තද කරලා දානවා. ඉතින් මෙන්න මේ වේදනාවට වික්ටර් පැත්තකට විසි වෙලා යනවා. මේත් එක්කම නිදහස් වෙන අමායා ආයෙත් උඩතට්ටුවට දුවන්න පටන් ගන්නවා. උඩතට්ටුවට දුවන අමායා ගැට ගහලා ඉන්න ගහල් ළමයව නිදහස් කරන්න පටන් ගන්නවත් එක්කම වික්ටර් ආයෙම එතරට එනවා. ඉතින් අමායට මේ වෙලාවේ ගහන්න පොල්ලකුත් උස්සන් එන වික්ටර් අමායට ගහන්න හදනවත් එක්කම වික්ටර්ගේ බෙල්ලට වම් පැත්තෙන් වෙඩිල්ලක් වදිනවා. ඉතින් මේ වෙලාවේදී තමයි වික්ටර් බලන්නේ කවුද එයාට වෙඩි තිබ්බේ කියලා. ඉතින් එහෙම බලද්දි තමයි එයා දකින්නේ වෙඩි තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි එයාගේම වයිෆ් වෙන ෆ්ලෝරා කියලා. ඉතින් වික්ටර් මේ වෙලාවේදී ෆ්ලෝරා දිහා පුදුමයෙන් බලද්දිම ෆ්ලෝරා තව පාරක් බෙල්ලට වෙඩි තියලා දානවා. ඉතින් අන්න ඒ වෙඩි පහරත් එක්කම වික්ටර් මෙතන අවසන් හුස්ම හෙල්ලලා දානවා. ඉතින් අන්න ඒත් එක්කම ෆ්ලෝරා අමායට කියනවා ඔයා හොයන විදියට අපරාධකාරයෝ හොයාලා දඩුවම් කරන්න ගියොතින් මේ මුළු නිම්නේම ගැහැල්ලමයන්ගේ මල්සිරුවරින් පිරරයයි කියලා. ඉතින් අන්තිමේදී අමායා මිනිමරුව ගැන එයාගේ ඔෆිසර්ස්ලටත් කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ තමයි අවුරුදු 14කට කලින් වික්ටර් මරපු පළවෙනි ගැහැල්ලමයා තෙරේසා ක්ලාස්. ඉතින් අන්න ඒ ගැහැල්ලමයාගේ සදාචාරය මේ නගරේ ස්ථාවරත්වයට තර්ජනයක් කියලා හිතපු වික්ටර් මේ ගැහැල්ලමයව මරලා දාලා එයා කරන දේ හොඳ දෙයක් කියලා Tamanටම කියාගෙන තියෙනවා. ඉතින් මුලදී හිතුණු විදියට මිනි මැරුවත් පහුවෙනකොට රටාවකට එයාගේම චාරිත්‍රයකට වගේ මිනිස්සු මරන්න පටන් අරගෙනත් තියෙනවා. ඉතින් අන්න ඒත් එක්කම අවුරුදු 7ක් මිනිමැරුම් වාර්තා උනේ නැත්තේ වික්ටර්ට ෆ්ලෝර්ව හම්බ වුණාට පස්සේ වික්ටර් මිනිමරණ එක නතර කරලා තිබුණ නිසා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් වෙන් වෙන්න සිද්ධ වුණාම ඒ තරහෙන් වික්ටර් ආයෙමත් මිනිමරණ පටන් අරගෙන තියෙනවා කියලා අමායා මේ වෙලාවේදී ඔෆිසර්ස්ලට කියනවා. ඉතින් අන්න ඒ විදියට මේ දාමඝාතක රැල්ලේ මහමුරකාරයව එහෙම නැත්නම් දාමඝාතකයව අල්ලගන්න අමායට පුළුවන් වෙනවා. ඒත් ඉතින් තාමත් විසඳන්න බැරි වුණු එක අභිරහසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ඔයාලට මතක ඇති ඔෆිසර් මොන්ටේස් හොයාගත්ත ගුහාව පිරලා තිබුණේ තරකරම ඇටසැකිලි වලින් විතරයි කියලා. ඉතින් මෙන්න මේ ඇටසැකිලි වික්ටර් මිනි මරන්න ගත්ත කාලයටත් වඩා පරණයි කියලා අමායා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම එතන තිබුණු අත ජොහානා මාකේස් කියලා මරලා දාපු ළමයාගේ අත කියලාත් අඳුරගෙන තියෙනවා. ඒත් ඉතින් ඒ අත එතනට ගියේ කොහොමද කියන එක තාමත් අභිරහසක් විදියටම මෙතන සැඟවිලා තියෙනවා. ඒත් ඉතින් කොහොම හරි අන්තිමේදී අමායාට මේ නඩුව විසඳන්නත් පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒත් එක්කම අමායා තවත් ආරංචියක් කියනවා. ඉතින් ඒ තමයි එයාලගේ පවුලට තවත් මාස ගානකින් අලුත් සමාජිකයෙක් එකතු වෙනවා කියලා. ඉතින් ඒකෙන් කියවෙන්නේ අමායා මේ වෙනකොටත් ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඉතින් මෙන්න මේ දර්ශනයත් එක්කම තමයි මේ මූවි එක අදට නිමාවටපත් වෙන්නේ. ඉතින් මේ වගේ තව සුපිරිම මූවි එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන අදට Sky Cinema තුලින් මම සමුගන්නවා. අනිවාර්යෙන් අපිව subscribe කරලම තියාගන්න කියලා ඉල්ලා සිටින ගමන් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්.